ඕනම දෙයක අපිට ආසාවක් ඇති වෙන්න ඕන අපිට ඒකට ඇබ්බැහියක් ඇති වෙන්න. ආසාවක් නැතුව ඇබ්බැහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඉතින් මේ භාෂාව කොහෙන් හරි තැනකින් ආසාව ඇති කරගන්න ඕන. අල්ල ගන්න ඕන ආසාවෙන් එක තැනක. මම කිව්වට පස්සේ ඔය වීඩියෝ එක බලන වෙලාවේ ටයිම් එකක් කරන් පොඩක් ප්‍රැක්ටිස් කරන්න. හරිද? මේව දැක්කට නිකන් ආයි මතක් කරලා එහෙම කියන්න බෑ. පුහුණු නොතින් පුහුණු වෙලා මසල් මෙමරි එකේ කොහේ හරි තැනක රැඳිලා තිබ්බොත් මේක ප්‍රැක්ටිස් කරලා කියා ගන්න පුළුවන් වෙයි. අයබෝන් ළමයි. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ ඊටාම ප්‍රායෝගිකව අපිට අත්‍යවශ්‍යම දෙයක්. අපි මාර විදියට සිංහලෙන් කියන ඉංග්‍රීසි වලින්, ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් එච්චරට සිංහල භාෂාවට ළඟ ඉංග්‍රීසි ෆ්‍රේස් එකක් තියෙනවා. ඒක කොහොමද ඊට වැඩිය ඇඩ්වාන්ස් කරලා ඊට වැඩිය ලස්සනට ඊට වැඩිය අවස්ථානුකූලව කතා කරන්න කියලා තමයි අද දවසේ බලන්නේ. මොකද්ද ෆ්‍රේස් එක? I am busy කියන එක. I am busy. මට කාර්ය බහුලයි කියනකට වැඩිය අපි කවුරුත් කියන්නේ නැහනේ මම මේ දවස්වල කාර්ය බහුලයි. එහෙම කියනවාද? මම නම් කියන්නේ නැහැ. මම දන්න කවුරුවත් කියන්නේත් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ අපි කියන්නේ මම මේ දවස්වල busy. I am busy කිව්වේ නැතත් මම මේ දවස්වල busy කියන එක හරි කියනවා. මම මේ දවස්වල busy මචං. මොකද මේ කියන්නේ? මම මේ දවස්වල කාර්ය බහුලයි කියන එක busy කියලා කියන්නේ කාර්ය බහුලයි. ඒතර I am busy කියලා කියන්නේ මම කාර්ය බහුලයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඔය I am කියන එක තමයි I am busy. හරිද? මම කාර්ය බහුලයි am කියන කීවර්ඩ් එක දාලා ඉවරලා මාව විස්තර කරලා තියෙනවා. මගේ විස්තරය තමයි මම busy. මම කාර්ය බහුලයි කියන විස්තරය තමයි කියන්නේ I am busy. ඕක තමයි සරලම භාවිතය ඕක. හරිද? ඕක ඉතින් හැමෝටම කියන්න පුළුවන්. ඔක හැමෝම කියනවා. හරි? ඕක දන්නේ නැති කෙනෙක් මේ නැති තරන්නේ I am busy කියන එක. ඒක සරලම දේවල්නේ. ඉතින් ඊට වැඩිය පොඩ්ඩක් නිකන් අපි අනිත් කෙනෙක්ට වැඩිය අපි ස්ටෑන්ඩ් අවුට් වෙන්නේ කොහොමද? ඉංග්‍රීසි වලින් කතා කරලා අන්නේ නම් අපේ ඉංග්‍රීසි ටිකක් අනිත් අය කතා කරන ඉංග්‍රීසියකට වැඩිය උඩින් තියෙනවා. හරිද? අනිත් අයගේ ඉංග්‍රීසි වලට වැඩිය අපේ ඉංග්‍රීසි උඩින් තියෙනවා. එතකොට අපි ඊට වැඩිය ලස්සනට ඒක කියන විදිහට දැන් අපි සිංහලෙන් ගත්තම මම කාර්ය බහුලයි කියන්නේ නැති වුණාට මම මේ දවස්වල පට්ටේට හිර වෙලා ඉන්නේ. ඌ වැඩ ගොඩ ගැහිලා මේ දවස්වල නම් ආයි කතා කරන්න එපා. ෆුල් බිසි. ඔහොම අර වැඩ ගොඩ ගැහිලා වැඩ හිර වෙලා ඉන්නේ. අම්බෝ ඔළුව ගිනියරන් වගේ මේ දවස්වල වැඩ. ඕවගේව කියනවනේ. අර මම කාර්ය බහුලයි නොකියුවට අර වෙන විදි වලින් ඒක ලස්සනට කියනවා. සිංහලෙන්. අන්න ඕකම අපි ඔය concept එකම අපි ගේන්න ඕනේ ඉංග්‍රීසි වලට. හරිද? ඉංග්‍රීසි වලත් I am busy කියන එක ඔය මම කාර්ය බහුලයි කියන එකට සමාන පදයක් කියලා හිතන්නකෝ. ඒ වාක්‍යයට සමාන ආදේශයක් කියලා හිතන්නකෝ. හැබැයි ඊට වැඩිය ලස්සනට අර සිංහලෙන් අපෝ මේ දවස්වල ඔළුව ගිනියරන් වැඩානේ. වැඩක් නැහැ කතා කරලා වැඩ ගොඩ ගැහිලා මේ දවස්වල. නැත්නම් මම පට්ටේට හිර වෙලා ඉන්නේ වැඩත් එක්ක. ඕවගේ අර සිංහලෙන් කියන ඒවට වගේ ඉංග්‍රීසි වලනොත් ප්‍රේසස් තියෙනවා. වැඩේ දෙන්නේ අපි අර මම කාර්ය බහුලයි කියන එකට සමානව I am busy කියන එක ඉගෙන ගත්ත එතනින් එහාට වෙන දේවල් භාවිතා කරන්නේ නැහැ. මොකද එහෙම බෑනේ. අපි සිංහලෙන් අර වගේ ලස්සනට ප්‍රායෝගික අතිශය ප්‍රායෝගික මේ භාවිතයන් එක්කින් කතා කරගෙන යනවා නම් දෛනික ජීවිතේදී ඉතින් ඒ වගේ දේවල් ඉංග්‍රීසියෙනුත් තියෙනවා. එහෙම තමයි ෆොරිනර්ස් කතා කරන්නේ. ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රීස් වල ජීවත් වෙන අය කතා කරන විදි තියෙනවා. ඉතින් ඒවා අපි ඉගෙන ගන්නවා. අපිට ඉතින් මේකේ ලංකාවේ ඇතුලේ chance එක නෑනේ. ඒක පුරුදු වෙන්න ඉතින් අපි ඉගෙන ගමු. හරිද? අන්න එහෙම කියන්න පුළුවන් වෙනත් ආකාර තුනක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේකේ ඇඩ්වාන්ස් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් යූස් කරන පුළුවන් දෙකකුත් තියෙනවා. ටක් ගාලා වැඩේට බහිමු. I am busy කියන්න එපා. අද ඉඳලා හරියට කියන දේවල් ඒ අවස්ථාවට ගැලපෙන විදිහට කොහොමද ඒක කියන්නේ කියලා බලමු ප්‍රේස. ඔන්න පළවෙනි එක මේක බලන්න. හැමෝම මාත් එක්ක ඒ කියන්නේ දැන් මම කිව්වට පස්සේ ඔය වීඩියෝ එක බලන වෙලාවේ ටයිම් එක කරන් පොඩක් ප්‍රැක්ටිස් කරන්න. හරිද? මේව දැක්කට නිකන් ආයි මතක් කරලා එහෙම කියන්න බෑ. පුහුණු නොතින් පුහුණු වෙලා මසල් මෙමරි එකේ කොහේ හරි තැනක රැඳිලා තිබ්බොත් මේක ප්‍රැක්ටිස් කරලා කියා ගන්න පුළුවන්. මේ පළවෙනි එක කියන්නේ I've got a lot on my plate. I've got a lot on my plate. I've කියන්නේ මේ I have got කියන එක තමයි මේ contract කරලා I've got කියලා කියන්නේ. හරිද? ප්‍රැක්ටිස් කරන්න මේක මේ විදිහටම I've got a lot on my plate. I've got a lot on my plate. I've got a lot on my plate. හරිද? මොකද කියන්නේ මේ? තේරුම මොකද්ද? මේ plate කියලා කියනෝනේ පිඟානනේ. මගේ පිඟානේ ගොඩක් තියෙනවා වගේ එහෙම එකක්ද නිකන් හිතෙන්න දැක්ක ගමන් I've got a lot on my plate කියද මගේ පිඟානේ ගොඩක් තියෙනවා කියලාද හිතෙන්නේ. එහෙම අර්ථයක් ඒක වචනින් කඩන්න යන්න එපා. මේකේ සරල අර්ථය තමයි අර මං සිංහලෙන් කිව්වා වගේ කාර්ය බහුලයි කියන වෙනත් ආකාරයක්. මොකක්ද දන්නවද? මේ අර අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ වැඩ ගොඩ ගැහිලා නේ කියලා තියෙන්නේ. වැඩ ගොඩ ගැහිලා කියලා කියන්නේ අපි කියන්නේ වැඩ ගොඩ ගැහිලා. වැඩ ගොඩ ගැහිලා.
අන්න ඔය වැඩ ගොඩ ගැහිලා කියලා කියන්නේ I've got a lot on my plate. එතකොට මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා කියන්නේ කොහමද? I've got a lot on my plate these days. I've got a lot on my plate these days කියලා කියන්න පුළුවන්. මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා I've got a lot on my plate these days කියලා කියන්න පුළුවන්. මේ දවස්වල කියලා කියන්නේ these days. හරිද? These days මේ දවස්වල හරිද? එකත් උනා කරලා දාන්න. These days. හරිද? So I've got a lot on my plate these days කියලා කියනවා මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා. අන්න වැඩ ගොඩ ගැහිලා කියලා කියන ඉංග්‍රීසියෙන් කියන විදිහ I've got a lot on my plate. එතකොට දැන් කාර්ය බහුලයි කියලා කියන්න ඕනේ ඒ විදිහටම කියන්න ඕන කෙනෙක්ට ඒ වගේ අවස්ථාවක IMBC කියන්න පුළුවන්. නමුත් අර සරල භාවිතයක අර නිකන් එන ප්‍රායෝගික විදිහට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කෙනෙක්ට මට මේ දවස්වල දැනෙන වැඩ කොට ගහලා කියන්න I've got a lot on my plate කියන එක භාවිත කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න. පුහුණුවෙන් තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. හරිද? පුහුණු වෙන්නේ නැත්තම් පුතේ ඉංග්‍රීසි බැරිය. මොකද අපිට ඒ ලක්ෂරි එක නෑ ලංකාවේ කතා කරන්න ගොඩක් වෙලාවල් වලට. හරිද? ඒ කියන්නේ දැන් පවුලක කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි පුරුදු වෙන්න මේ වැඩේ කොට දාගන්න විදි ඕන තරම් තියෙනවා. මම පන්ති යන ළමයින්ටත් කියන්නේ ඒක. නමුත් අපිට ඒක අඩුයිනේ ලංකාවේ එහෙම අපිට ඉංග්‍රීසි කතා කරන්න අය. එහෙනම් අපි අඩුතරමේ අපි ස්වයං පුහුණුවක් නේ. අපිම මේ ට්‍රේනින් එකක් අපිට කරගන්න ඕන මේකට. ඉතින් මේ වැඩේ ඔයාලට බාරයි. ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඒක කියලා දෙන්න මෙන්න මේ අවස්ථාවලට මෙන්න මේක කියන්නේ මෙහෙමයි. ඔයාලා පුහුණු වෙන්න කියලා කිව්වට පස්සේ මේ වැඩේ ඔයාලට බාරයි කරන්න. හරිද? අපි දැන් තවත් අවස්ථාවක් බලමු මේ වගේ IMBC නැත්නම් මම කාර්ය බහුලයි කියන තවත් අවස්ථාවක් මෙන්න බලන්න මේක බලන්න. I'm tied up. මේ tired නෙවෙයි tired නෙවෙයි. tired මෙහෙමයි හරිද? tired නෙවෙයි. මේක මොකද්ද? tied. හරිද? එතකොට I am tied up මේක කියන්න ඕන එකට. හරිද? I am tied up right now කියලාත් කියන්න පුළුවන්. ඒක ප්‍රේසයක් විදිහට අපි ගමු I am tied up right now කියලා කියන්නේ මොකද්ද? I'm tied up right now. ඒක ඉස්සෙල්ලා පුහුණු වෙන්න කියලා. I'm tied up right now. කවුරු හරි කෙනෙක් අහනවා මේ මචං මේ we are going out today. අපි එළියට යනවාද? Are you coming with us? අපි එනවාද අපිත් එක්ක යන්න? කියලා නේතනෝ අම්බෝ I'm tied up right now. I'm tied up කියන්නේ මොකද්ද එතකොට? මම හිර වෙලා ඉන්නේ මේ වෙලාවේ නම් අම්බෝ හරිද? I'm tied up right now. මම මේ වෙලාවේ නම් හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොනවා හරි වැඩකට හිර වෙලා ඉන්නේ කියලා කියන්නේ අපි. හිර වෙලා ඉන්නේ කියන්නේ. හිර වෙලා ඉන්නේ. ඉතින් මේ හිර වෙලා ඉන්නේ කියන්නේ හිරේකට දාලා මේ කූඩු කරලා ඉන්නවා කියන එක නෙවෙයි හරිද? හිර වෙලා ඉන්නවා කියනවා අපි සරල සිංහලෙන් හිර වෙලා ඉන්න කියලා කියන්නේ අපි අර බිසි කියන එකමනේ අපි කියන්නේ. අපි අර කරබහුලව කියනවා ඌ මේ දවස්වල වැඩ කොට ගහලා මම හිර වෙලා ඉන්නේ. මේ දවස්වල නම් මම හිර වෙලා ඉන්නේ කතා කරන්න එපා. එළියට නෑ යන්න ඔය පාටිස් වලට යන්න මොකටවත් එන්න බෑ. මම හිර වෙලා ඉන්නේ. I'm tied up these days. I'm tied up these days කියලා කියන්න පුළුවන්. නැත්නම් I'm tied up right now කියලා කියන්න පුළුවන්. මම මේ වෙලාවේ හිර වෙලා ඉන්නේ කියලා කියන්න. හරිද? හරි. ඔන්න ඔය භාවිතා දෙක සරල ආකාර දෙකක්. ඒ කියන්නේ සරලව කියන විදි දෙකක් නේ. ඔයාලට නිකන් මේක සංකීර්ණව කියනවනේ මේ ප්‍රොසෙස් දෙක මේක ප්‍රැක්ටිස් කරාට පස්සේ පුතේ අතිශය සරලයි. I've got a lot on my plate. I'm tied up right now. ඔය දෙක ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔක අතිශය සරලයි. හරිද? ඉතින් ඕක බිසි කියන්නේ නැතුව අර ඒ වගේ අවස්ථාවල මේ දෙක දැන් යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඔයිට වැඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකකුත් තියෙනවා මෙන්න මේක. හැමෝම මාත් එක්ක කියනවා. I'm burning the candles at both ends. I'm burning the candles at both ends. I'm burning the candles at both ends. I am burning the candles at both ends. ටිකක් අයිට වැඩි දිගයි. නමුත් ලස්සනයි. ටිකක් ඇඩ්වාන්ස් විදියකට ඒත් කියන්නේ කාර්යබහුලයි කියන එකම තමයි. වෙනත් ආකාරයෙන්. අර අපි කියන්නේ මගේ ඔළුව ගිනි අරන් දෙකොන ගිනි අරන් ඔළුව ගිනි අරන් තියෙන්නේ මේ කාලේ. අම්බෝ මේ දවස් නම් කතා කරන්න මගේ ඔළුව ගිනි අරන් තියෙන දෙකොන ගිනි අරන් එච්චරට වැඩ. අන්න ඒ වගේ අර්ථයක් තමයි දෙන්නේ. I am burning the candles at both ends. I'm burning the candles at both ends. අයියෝ you don't know මචං I'm burning the candles at both ends කියලා කියන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ මචං මගේ ඔළුව ගිනි අරන් දෙකොන ගිනි අරන් තියෙන්නේ. ඇයි වැඩ? එච්චරට වැඩ. මේ කාර්ය බහුලයි කියන ආකාර. මේ දෙකට වැඩිය ටිකක් මේක සංකීර්ණයි ඇඩ්වාන්ස්. ඉංග්‍රීසි එක ඇතුළේ යූස් වෙන ආකාරය ඊට වැඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස්. නමුත් ප්‍රැක්ටිස් කරන ඔය ආකාර තුනටම කියවෙන්නේ මේ කාර්ය බහුලයි කියන එක සරලව ඉංග්‍රීසි අර ඉංග්‍රීසි අතිශය ප්‍රායෝගිකව මම හැමතිස්සෙම මගේ පන්තිවලත් කියන්නේ මේ ප්‍රායෝගිකව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි කතා කරන අතිශය ප්‍රායෝගිකව මේක අර නිකන් මේක පොතක තියෙන දෙයක් විදිහට මේක නිකන් ලැන්ග්වේජ් එකක් විදිහට ඔයාලා මේක නිකන් අර හරිය අමාරු දෙයක් විදිහට ඔළුවට දාගන්න කියලා තමයි මේක ඔයාලට බැරි වෙලා තියෙන්නේ. මේක සරල භාවිතයන් වලට මෙන්න මේ වගේ පුහුණුනා නම් ඒක ඔළුවට දාගත්තාම මේක හැඩයක් ලස්සනක් මේක ඔයාලට තේරෙනවා. එතකොට මේකට පොඩි ඕනම දෙයක අපිට ආසාවක් ඇති වෙන්න ඕන අපිට ඒකට ඇබ්බැහියක් ඇති වෙන්න. ආසාවක් නැතුව ඇබ්බැහි වීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඉතින් මේ භාෂාව කොහෙන් හරි තැනකින් ආසාව ඇති කරගන්න ඕන. අල්ල ගන්න ඕන ආසාවෙන් එක තැනක.
අන්න ඊට පස්සේ ඕකට ඇබ්බැහි වෙනවා. අන්න ඊට පස්සේ පොඩ ඔයා මේකේ තැන් හොයාගන්න, ඔයා මේක ඉගෙන ගන්න, මේක පුහුණු වෙන්න ඔයාම ඒකේ එෆර්ට් එක ගන්නවා. ඉතින් ඒකට පොඩි ආස තැනකින් අල්ල ගන්න. ඉතින් ඒකට මේ වගේ තැන් හොඳයි. මේ වගේ පුරුදු වෙන්න, මේ වගේ දේවල් තියෙනවා කියලා දැනගන්න. ඒක පුහුණු වෙලා කතා කරන්න. යාළුවෙක්ට ඊළඟ පාර කතා කරද්දි ඊළඟ පාර කොහේ හරි කතා කරද්දි මේවා යූස් කරන්න. එතකොට තමයි තේරෙන්නේ කොන්ෆිඩන්ස් එක ඔයාගේ බූස්ට් වෙනවා. එතකොට ඒක එහෙම තමයි කතාව පටන් ගන්න. හරිද? හරි. සෝ එහෙනම් ඔන්න ඔය විදියට සරල ආකාරයෙන් අපි මම කාර්යබහුලය කියන එක IMBC කියන එක ඊට වැඩිය සංකීර්ණ ආකාර නෙමෙයි ප්‍රායෝගික ආකාරවලින් කියන ආකාර තුනක් ගැන කතා කරා. පළවෙනි එක I got a lot on my plate කියලා කියන බලන්න මට වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ වගේ කියලා අර්ථයක් ලබා දෙන්න. I am tied up right now කියලා කියන බලන්න මම හිර වෙලා ඉන්නම් බෝ මේ වෙලාවේ නම් මම හිර වෙලා ඉන්නේ. කාර්යබහුලය කියන ආකාර. I am burning the candles. I am burning the candles at both ends කියලා කියන්න පුළුවන්. I am burning the candles at both. දැන් මේකේ අදහස ගත්තම නිකන් burning the candles නිකන් මේ candles කියන්නේ මොනවද? ඉටිපන්දම් මේ පුච්චනවා දෙකොණින් වගේ අදහසක් තියෙන මුතර මම කියපු අදහස තමයි තියෙන්නේ. මොකද්ද? දෙකොණ ගිනි අරන් ඔළුව ගිනි අරන් තියෙන මේ දවස් එච්චට වැඩ. I am burning the candles at both ends. ඉතින් ඔන්න ඔය ආකාර තුනම use කරන්න පුළුවන්. use කරන්න ළමයි පුරුදු වෙන්න හෙට නෙවෙයි අද ඉඳලා කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් ඔයාලට කියද්දි ඔයා බිසි කියලා කියන්න ඕන නම් I'm busy වෙනුවට මෙන්න මේ වගේ ලස්සන විදිහට යූස් කරන්න යාළුවන්ටත් කියලා දෙන්න ෂෙයා කරන්න වීඩියෝ එක වෙන කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. අයබෝන්. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ